අපි ජනාධිපතිවරණයකට ලෑස්ති වෙනවා. ඉතින් මේ ජනාධිපතිතුමා ඉන්නෙත් අද බහුතර කැමැත්තෙන් නෙවෙයි. කඩිනමින් ජනතා මතය සොයා බලන්න ආණ්ඩුවට සිද්ධ වෙයි. ඔබේ නාලිකාව SL News Club YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. දැන් මේ වෙනකොට රජයට රතු නිවේදනයක් නිකුත් කරලා තියෙනව නේද ජනතාව විසින්. දැන් මේ වෙනකොට ප්‍රාසභා ඡන්දේ ප්‍රතිශතය අඩු වුණා. ඊළඟ වෙනවා පළාත් සභා. ඊට පස්සේ දැන් මුතුමාලා කතාවක් කරනවා මේ දැන් පළාත් සභාවේ මේ ටාගට් කරන ජනාධිපතිවරණය කියලා. ඒ කතාව ඇත්තද? නෑ ජනාධිපතිවරණයක් නම් එන්න ඉතින් තව කල් තියෙනවනේ. ඉතින් ජනාධිපතිවරණයකට ලෑස්ති වෙනවා. මොකද ඊළඟට තියෙන ජාතික මැතිවරණය තමයි ජනාධිපතිවරණය. එහෙම නැත්නම් පළාත් සභා ප්‍රාදේශ සභා වලට අමතරව ගත්තාම රටක බලය වෙනස් කරන්නේ ජනාධිපතිවරණයකින්. ඉතින් මේ ජනාධිපතිතුමා ඉන්නෙත් අද බහුතර කැමැත්තෙන් නෙවෙයි. එදා ඡන්දේ පාවිච්චි කරපු ජනාධිපතිවරණයට රටේ ඡන්දදායකයාගෙන් 150ක් ගත්තු නැති ජනාධිපතිවරයෙක් අද රටේ ජනාධිපතිකම කරන්නේ. ඉතින් ඒ නිසා ජනාධිපතිතුමා සුළුතර කැමැත්තකට ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ අද ජනාධිපතිවරණය ජනාධිපතිවරයා විදිහට කටයුතු කරද්දී එතුමාට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරපු වෙනත් පක්ෂවලට පාවිච්චි කරපු ප්‍රමාණය වැඩි. ඉතින් ඒ නිසා ජනාධිපතිතුමා ඒ හැඟීම් තේරුම් අරගෙන ඒ තත්ත්වේ තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. ඊට පස්සේ පළාත් පාලන මැතිවරණෙදිත් එතුමන්ලට හම්බුනේ 130කට විතර වඩා අඩු ප්‍රතිශතයකින් එතුමන්ලා ඡන්ද ප්‍රමාණය අඩු කරගත්තා. විශාල ඡන්ද සංඛ්‍යාවක් එතුමන්ලට අඩු වුණා. ඉතින් මේ හැම එකකින්ම පේන්නේ ජනතාවගේ තිබිච්ච විශ්වාසනීයභාවය මේ වෙද්දී ආණ්ඩුව තුලින් ගිලිහිමින් යනවා කියලා. ඉතින් ඒ නිසා ඉදිරියේ එන ඕනෑම මැතිවරණයක් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණට විතරක්ම නෙවෙයි මේ රටේ දේශපාලන බලවේගයක ඉතා වටිනවා. ඉතින් ඒ නිසා මොකද මේක ඒකීය ස්වෛරී රාජ්‍යයක් රටක් මේ රට බෙදනවට ගොඩක් අය කැමති නැහැ. අද ගොඩක් දේවල් වලින් පේන්නේ මේ රට රටවල් දෙකක් විදිහට තිබුණට කමක් නැහැ වගේ හැඟවෙන කතා තමයි ආණ්ඩු පාර්ශවයෙන් සහ ඉන්න මැති ඇමතිවරුන්ගෙනුත් විශේෂයෙන් රණවිරුවා නිකම්ම සෙබලෙක් බවට පත් කරපු ආණ්ඩුවේ ඉන්න ප්‍රධානීන්ගෙනුත් ඇහෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා ජනතාව මේ වෙද්දී ආණ්ඩුව හොඳට කියෝගෙන තියෙන්නේ. ඒ නිසා අපි හැම වෙලාවෙම කියන දෙයක් තමයි ආණ්ඩුව ගෙනියන්න රාජ්‍ය කඩා ගන්නේ නැතුව. අද වෙද්දී රාජ්‍ය කඩා වැටලා තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුවට වගකීමක් තියෙනවා රාජ්‍ය කඩෙන්නේ නැතුව ගෙනියන්න. මට තේරෙන විදිහට මේ ආණ්ඩුව කෙරෙහි තියෙන විශ්වාසයේ බිඳ වැටීම නිසා මහ ජනතාවගේ ආණ්ඩුවට ගමනක් ඇති කියලා මම හිතන්නේ නැහැ. කොහොම හරි ගැට ගහගෙන යන්න හදනවා. ඉතින් පළාත් පාලන ආයතන වලට ස්වාධීන අපේක්ෂකයෝ ඕනේ නැහැ කියපු ආණ්ඩුව අද ස්වාධීන අපේක්ෂකයෝ පිටිපස්සේ ගිහිල්ලා ආයාචනා කරන තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා ඒගොල්ලන්ගේ නියෝජිතයෝ ගෙනල්ලා තර්ජනය කරන තත්ත්වයටපත් වෙලා තියෙනවා. කොක්කෙන් හරි කෙක්කෙන් හරි අපි ආයතන පිහිටවනවා කියලා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය මුරදේවතාව කරගෙන ආපු ආණ්ඩුවක් මං හිතන්නේ අද වෙද්දී පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පස්සේ පොඩ්ඩක් වියරු වැටලා තියෙන තත්ත්වයක් තමයි අපිට පේන්නේ. ඒ නිසා ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් අමාත්‍යවරුත් මේට වඩා මං හිතන්නේ සැලකිලිමත් විය යුතුයි කියන එක තමයි මගේ නම් හැඟීම. දැන් මේ NNP ආණ්ඩුව පත් වෙලා මාස 8ක් 9ක් වෙනවා. ඒතකොට අපිට හිතන විදිහ මේ ආණ්ඩුව තව කොච්චර කල් යයිද? සාමාන්‍ය එකක් දෙකක් දැන් තියෙන ක්‍රමය අනුව ඔච්චර කල් යන එකක් නෑ වගේ. නෑ මෙහෙමයි. ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩුවක් වෙනස් වෙන්න මැතිවරණයක් ඕන. මේගොල්ලෝ ගිනි තියලා මරලා අතපය කඩලා අපහාස කරලා තමයි ආණ්ඩු බලය ගත්තේ. මං හිතන්නේ කිසිදු වගකීමක් තියෙන දේශපාලන බලවේගයක් නැවත එවැනි අරගල වලට යයි කියලා. හැබැයි ආණ්ඩුව මතක තියාගන්න ඕන ආණ්ඩුව දුන්නු පොරොන්දු ගණනාව තුල හොරකමට වංචාවට දූෂණයට විතරක් නෙවෙයි පාස්කු බෝම්බ ප්‍රහාරය අර්ජුන මහේන්ද්‍රන් ගෙන්නන එකේ ඉඳලා ගත්තාම උගණ්ඩාවේ සල්ලි ගෙනල්ලා නැති බැරි මිනිස්සුන්ට බෙදෙන එකේ ඉඳන් ගත්තාම ලොකු බලාපොරොත්තු ගණනාවක් දුන්නා. අදේ බලාපොරොත්තු ඒගොල්ලෝ දශමයකටවත් මායින් කරන්නේ නැහැ. කතෝලික ජනතාවට දුන්නු පොරොන්දුව ගැන ඒගොල්ලන්ට වගේ වගක් නැහැ. මතකයක් නැහැ. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඒ සම්බන්ධයෙන් ඉන්න ජනතාව ආණ්ඩුවට විරුද්ධව පෙළ ගැහෙන එක වළක්වන්න අද වෙද්දි බැරුව ගිහිල්ලා තියෙනවා. ඒ නිසා කඩිනමින් ජනතා මතය සොයා බලන්න ආණ්ඩුවට සිද්ධ වෙයි. එහෙම මැතිවරණයකට ජනාධිපතිතුමාට අවස්ථාව තියෙනවා. ඒ කටයුතු කරන්න. එහෙම නැත්නම් ඉතින් සාමාන්‍යයෙන් ජනතාව මේවා වෙනුවෙන් අරගල කරයි. හැබැයි ඒගොල්ලෝ කරපු තක්කඩි වැඩේ නම් වගකීමක් තියෙන දේශපාලන බලවේග කරන එකක් නැහැ. ඔබේ ගමේ නගරේ සිදුවන අයුක්තියට
අසාධාරණයට එරෙහිව YouTube අවකාශයේ ඔබේ නාලිකාව SL News Club YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.